අයිබෝවන් කොහොමද යාළුවනේ? අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ 2026 අලුතෙන්ම නිකුත් වුණ සුපිරිම science fiction romance category එකේ Tamil movie එකක්. මේ වෙද්දි මේ movie එකට 10න් 6.6ක් වගේ ඉහළ IMDb අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ කතාව ගලාගෙන යන්නේ 2040 දියුණු තාක්ෂණික ලෝකයක. ඒ කොහොම වුණත් වාසු කියන තරුණයා ඉන්නේ ෆෝන් එකක් තියා සිග්නල් කණුවක්වත් නැති වෙනම තැනක. හැබැයි එයා ආදරය කරන්නේ සුරංගනාවියක් වගේ ලස්සන සෝෂල් මීඩියා තරුවකට. ඉතින් මේ ආදරයට හරස් වෙන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි එක දෙයක් කොච්චර දියුණු වුණත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඉන්දියා පුරා වයිරල් වුණ මේ ලස්සන මූවී එකේ නම තමයි Love Insurance Company. ඉතින් මූවී එකට යන්න කලින් ආදරයෙන් මතක් කරන්න ඕන ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. කතාව පටන් ගද්දිම අපිට පෙන්නන්නේ 2040 ඉන්දියාවේ චෙන්නයි නගරය. ඉතින් මේ වෙද්දී තාක්ෂණය ගොඩක් දියුණුයි. හැමදේම රොබෝ තාක්ෂණය AI වගේ ඉහළ තාක්ෂණයන් වලින් සන්නද්ධ වෙලා තියෙන්නේ. ඔය අතරේ තමයි කෙනෙක්ගේ ඇප් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඇප් එකේ නම තමයි Love Insurance Company. මේකේ නිර්මාතෘ තමයි සූරියන්. එයා ඒක නිර්මාණය කරන්නේ ආදරය සම්බන්ධයෙන් එයාගේ තියෙන අමිහිරි අත්දැකීම් උපයෝගී කරගෙන. කොහොම වුණත් සූරියන් මේ ඇප් එකේ කටහඬ මෙහෙයවන්න කෙනෙක් හොයනවා. මොකද මේ ඇප් එක මිනිස්සු අතරට යන්නේ ඇසිස්ටන්ට් කෙනෙක් එහෙමත් නැත්නම් හොඳ යාළුවෙක් විදිහට. ඉතින් මිනිස්සු අහන දේවල් වලට මේ ඇප් එක උත්තර දෙනවා. ඒ නිසා ඒකට ගැලපෙන ලස්සන කටහඬක් ඕන. ඉතින් ගොඩ දෙනෙක් අතරින් සූරියන්ට කෙනෙක්ව හම්බ වෙනවා. ඒ කටහඬට එයා ගොඩක් කැමති වෙනවා. හැබැයි ඒ කවුද කියලා අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ කපල් එකක් මේ ඇප් එක පාවිච්චි කරනවා. මේ ඇප් එකට කෙටියෙන් කියන්නේ ලයික් කියලා. ඉතින් ඒ ඇප් එකට හරියන ෆෝන් එකක් වගේම මුද්දක් සූරියන් අඳුන්වලා දීලා තියෙනවා. මේ මුද්දේ කැමරා සහ ඔඩියෝ රෙකෝඩ් වෙන උපකරණ තියෙනවා. ඉතින් කපල් එකක් මේ ඇප් එක පාවිච්චි කරනවා නම් මේ මුද්ද දෙක ලං කරාම කනෙක්ට් වෙන්න පුළුවන්. එතනින් පස්සේ එයාට මේ සම්බන්ධය මොන වගේද කරගෙන යන්න ඕන කියලා තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෝ වගේද එහෙමත් නැත්නම් ටයිම් පාස් කරන කෙනෙක් විදිහටද වගේ දේවල්. එතනින් පස්සේ එයාලා ආදරය කරනවා නම් එයාලට පුළුවන් කමිට් කියන ඔප්ෂන් එකට යන්න. එහෙම කමිට් වෙනවා නම් එයා දෙන්න අද්දක එකතු කරාම ඇප් එක තහවුරු කරගන්නවා. ඒ වගේම මේ දෙනව මොනිටර් කරනවා. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නටත් පුළුවන් තමන්ගේ සහායකයා මොකද කරන්නේ කොහෙද ඉන්නේ කා එක්කද ඉන්නේ කියන හැමදේම ඇප් එක හරහා බලා ගන්න. කොහොම වුණත් ටික කාලයක් ඇතුළත මේ ඇප් එක මිනිස්සු අතරේ ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. මොකද හැමෝම තමන්ගේ සහකරුවා ගැන ඉන්නේ අවිශ්වාසයෙන්. මේ නිසා මේ ඇප් එකේ නිර්මාතෘ වන සූරියන් මේ වෙද්දී ඉන්නේ ධනවතුන් අතර ඉහළම තැනක. ඉතින් සූරියන්ගේ මාධ්‍යවේදියෝ අහනවා මේ ඇප් එක මේ තරම් ප්‍රසිද්ධ වෙන්න හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේ සූරියන් ඒකට ප්‍රධාන හේතුවක් විදිහට කියන්නේ ලයික් ඇප් එකේ කටහඬ. මේ කටහඬ අයිති වයි බාසු කියන තරුණයාට. මං එයාට මේ වෙලාවේ ගොඩක් ස්තුති කරනවා කියලා. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මේ ලස්සන කටහඬේ අයිතිකරුවා වාසුව. වාසු ඉන්නේ ෆෝන් පරිගණක කිසිම දෙයක් නැති තැනක. ඒ තමයි ඕගනික් වර්ල්ඩ්. මේ ඕගනික් වර්ල්ඩ් කියන්නේ ෆෝන් වලට වහල් වුණ සෝෂල් මීඩියා නිසා තමන්ගේ නිදහස නැති කරගත්ත අය පුනරුත්ථාපනය කරන තැනක්. මෙතෙන්ට ෆෝන් වලට ඇබ්බැහි වුණ ළමයි වැඩිහිටියෝ ගොඩ දෙනෙක් එනවා. මෙතෙන්ට ඇතුල් වෙද්දිම තමන්ගේ ෆෝන් එක විසි කරලා තමයි ඇතුල් වෙන්න ඕන. ඉතින් වාසු එහෙම කරන්නේ මේ අයට ෆෝන් නැතුව ස්වභාවික පරිසරයේ ජීවත් වෙන විදිහ වැඩිහිටියන් එක කාලය ගත කරන විදිහ කියලා දෙන එක. කොහොම හරි වාසුගේ තාත්තා තමයි මේ ඕගනික් වර්ල්ඩ් එකේ නිර්මාතෘ. හැබැයි එයා දැනගෙන තියෙනවා එයාගේ පුතා ඇප් එක හඬක් වෙලා තියෙනවා කියලා. මේ නිසා වාසුගේ තාත්තා එයාට කෑ ගහනවා ඔයා එහෙම දෙයක් කරාම මිනිස්සු මාව විශ්වාස කරන්නේ කොහොමද කියලා. ඒ වගේම එයා කියනවා ෆෝන් සම්බන්ධ කිසිම රස්සාවක් කරන්න හොඳ නැහැ කියලා. මේ වෙලාවේ වාසු තාත්තට කියනවා අද කාලේ ඇප් එකක් නැතුව කිසිම දෙයක් වෙන්නේ නැහැ. රස්සාවක් හොයාගන්න ගියත්, කෑමක් ඕඩර් කරන්න ගියත්, ගමනක් යන්න ගියත් ඇප් එකක් ඕන. එහෙම නැතුව සල්ලි හොයන්නේ කොහොමද කියලා.
ඔය වෙලාවේ තමයි වාසුගේ තාත්තා කියන්නේ ඔයාගේ අක්කාත් ෆෝන් එක ලොකු කරගත්ත නිසා තමයි එයාට ඒ වගේ දෙයක් උනේ කියලා. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නන්නේ වාසුගේ අක්කාගේ කතාව. මෙයාගේ නම තමයි සෙල්වි. ඉතින් සෙල්වි කියන්නේ සමාජ මාධ්‍යවල ඉන්න තරුවක්. එයා එයාගේ තාත්තට කියනවා ඉස්සර කැම්පස් එකේදී කවුරුවත් මාව ගණන් ගන්නේ නැහැ. හැබැයි මං සෝෂල් මීඩියා වල තරුවක්. එයාලා මට ආදරය කරනවා. එයාලගේ එක ලයික් එකත් මට වටිනවා කියලා. ඒ සෙල්විගේ තාත්තට නම් මේ කතා එච්චර වැදගත් නෑ. එයා කියන්නේ මේ ෆෝන් එක තියෙන්නේ අපේ වැඩ පාසු කරගන්න මිසක් ඒකේ වහලෙක් වෙන්න නෙවෙයි කියලා. කොහමද සෙල්වි එක තැනකට ඇවිත් පොඩි ළමයි එක වීඩියෝ එකක් කරනවා. තාත්තා පැත්තක ඉඳන් කුරුම්බ ගෙඩියක් බොන ගමන් ඉන්නවා. ඔය වෙලාවේ තමයි සෙල්වි ලයිව් වීඩියෝ එකක් කරන ගමන් ඇවිදගෙන යන්නේ. හැබැයි එයා නොදැනීම එන්නේ මහා පාර මැදට. ඒත් එක්කම එයා වාහනයකට අහුවෙලා අනතුරකටපත් වෙනවා. ඉතින් තාත්තා හොඳටම බය වෙලා එතෙන්ට දුවගෙන එනවා. ඒ වෙලාවෙත් ගොඩක් අය උදව් කරන වෙනුවට මේ දේ වීඩියෝ කරනවා. ඇම්බියුලන්ස් එකේ මිනිස්සයා පවා වීඩියෝ ගේම් එකක් ගහන ගමන් ඉන්නේ. කොහමරි අවසානයේ සෙල්වි රෝහලට යන්න කලින්ම මිය යනවා. එතනින් පස්සේ තමයි සෙල්විගේ වාසුගේ තාත්තා තීරණය කරන්නේ ෆෝන් එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන සංකල්පය මිනිස්සු අතරට ගේන්න. එයා වගේම එයාගේ පුතා වාසුටවත් එයා ෆෝන් එකක් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් තාත්තා වාසුට කියන්නේ සෙල්වි වගේ මට ඔයාවත් නැති කරගන්න බෑ. ඔයා ෆෝන් එකට ඔලුව නවනවා මට එකපාරක්වත් දකින්න ඕන නැහැ කියලා. ඒ වෙලාවේ වාසු කියනවා මං කවදාවත් ඔලුව නවන්නේ නැහැ. මං ඔලුව කෙලින් තියාගෙන ඉන්නවා කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්නන්නේ වාසු සහ එයාගේ යාළුවෝ ටික නගරයට එනවා. ඉතින් වාසු විතරක් සූර්යන්ගේ කම්පැනි එකට එනවා. මොකද එයා ඇප් එකට කටහඬ ලබා දුන්න නිසා ඒ වෙනුවෙන් ලැබෙන ඕන සල්ලි ලබා ගන්න තමයි එයා එන්නේ. කොහමද සූර්යන් මෙතෙන්ට එන ගමන් ඉන්නවා. ඒ අතරේ සූර්යන්ගේ කම්පැනි එකේ වැඩ කරන කෙනෙක් වාසුට කියන්නේ සූර්යන් මිනිස්සුන්ට කැමති නෑ. එයාගේ වටේම ඉන්නේ රොබෝලා. එයාගේ පෙම්වතියත් රොබෝ කෙනෙක්. ඒ වගේම එයා මියගේ තාත්තගේ මතකේ දාලා රොබෝ කෙනෙක් හදලා තියෙනවා කියලා. ඉතින් සූර්යන් වාසු ළඟට එනවා. එයා කියනවා ඔයාගේ සල්ලි ටික එවන්න ලයික් ID එක දෙන්න කියලා. ඒ වෙලාවේ තමයි වාසු කියන්නේ එයාගේ ළඟ ෆෝන් එකක් නැහැ කියලා. ඒක ඇහුවාම සූර්යන් hina වෙනවා. වාසු කියනවා මම එන්නේ ඕගනික් වර්ල්ඩ් එකේ ඉඳලා. අපි ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපි සතුටින් ඉන්නවා. ඒ නිසා ඔයා දෙන සල්ලි කෑෂ් විදියට දෙන්න කියලා. ඉතින් සූර්යන් වාසුට සල්ලි දෙනවා. හැබැයි එයාගේ හිතේ වාසු ගැන අකමැත්තක් ඇති වෙනවා. එයාගේ රොබෝ තාත්තා ළඟට ගිහින් කියනවා මම වාසුගේ කටහඬට කැමතියි. හැබැයි එයා මං අහන්න අකමැති දෙයක් අද කිව්වා. හැබැයි එක දවසක එයා අනිවාර්යයෙන්ම ෆෝන් එකක් ගනී. ඒ වගේම එයා මගේ ඇප් එකට සම්බන්ධ වෙයි කියලා. මේ අතර වාසු වැස්සෙම ආපහු යන ගමන් ඉන්නවා. ඔය අතරේ තමයි ටැක්සි එකකින් බෑපු ලස්සන තරුණියක් වැස්ස නිසා වාසුගේ කුඩේ ඇතුළට එන්නේ. ඉතින් එයා දැක්ක මොහොතේම වාසුට එයා ගැන ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා. කොහමද මේ ලස්සන තරුණිය වාසුට කියනවා මගේ යාළුවගේ එන්ගේජ්මන්ට් එක තියෙනවා. මාව ඒ හෝල් එක ළඟට එක්කන් යන්න කියලා. ඉතින් වාසු මේ තරුණිය කුඩේ ඇතුලෙන් ඒ තැනට එක්කන් යනවා. ඒ තරුණිය එතන යනවත් එක්කම වාසු සිහිය නැතිව බිම ඇදගෙන වැටෙනවා. එතනින් පස්සේ අපිට පෙන්නන්නේ වාසු රෝහලේ ඉන්නවා. මොකද අර තරුණිය යනවත් එක්කම වාසුට හෘදයාබාධයක් ඇවිත් තියෙනවා. කොහොම නමුත් මේ වෙදි වාසුට සුවය ලැබිලා තියෙනවා. වෛද්‍යවරයා කියනවා එයාට දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් වාසු එයාගේ යාළුවෝ දෙන්නට කියනවා ඒ තරුණිය දැක්ක වෙලාවෙම මට මොකද්ද වුණා. මේ 2040 වුණාට පළමු බැල්මෙන්ම ඇතිවන ආදරේ තාමත් නැති වෙලා නැහැ. ලෝකෙ කොච්චර දියුණු වුණත් ඒ හැඟීම් කාගේවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. කොහොම වුණත් වාසුගේ යාළුවා අහනවා ඒ කෙල්ලගේ නමක් ගමක් දන්නේ නැතිව එයාව හොයාගන්නේ කොහොමද කියලා. ඒකට වාසු කියන්නේ ඒක කොහොම හරි වෙයි කියලා. ඔන්න මෙතනින් පස්සේ අපිට පෙන්නන්නේ මේ තරුණියව. එයාගේ නම තමයි දීමා. හැබැයි දීමා කියන්නේ ලයික් ඇප් එකේ ලොකු තරුවක්. මේ වෙලාවෙත් එයා වීඩියෝ එකක් කරන ගමන් ඉන්නේ. ඉතින් දීමා විතරක් නෙවෙයි එයාගේ අම්මත් ලයික් ඇප් එක භාවිතා කරනවා. මේ දෙන්නට එකට ඉඳලා කතා කරන්නවත් වෙලාවක් නැහැ. ඔය අතරේ තමයි දීමාගේ අම්මගේ account එක බෑන් වෙන්නේ. මොකද එයා දාපු post එකක් නිසා කෙනෙක් දිවිනසාගෙන තියෙනවා. ඒකෙන අන්තිම ලියුමේ මෙයාගේ නමක් තිබිලා තියෙනවා. ඉතින් මේ වැරද්දට දීමගේ අම්මට යන්න වෙන්නේ ඕගනික් වර්ල්ඩ් එකට. ඒ ගිහින් මාස 6ක් ෆෝන් එක නැතුව ඉන්න සිද්ධ වෙනවා.
දීමගේ අම්මා එයාගේ සහායකයා ජොලීට කියනවා මං ඒ දඬුවම බාර ගන්නවා. මොකද මගේ අතින් වැරද්දක් වුණා කියලා. මෙතනින් පස්සේ දීම සහ එයාගේ අම්මා එන්නේ ඕගනික් වර්ල්ඩ් එකට. ඉතින් වාසුගේ තාත්තා දීමගේ අම්මට කියනවා ෆෝන් එක ගඟට විසි කරලා ඇතුළට යන්න කියලා. ඔය අතරේ තමයි වාසු දීමව දකින්නේ. එයාගේ යාළුවා උන රාජුට කියනවා මේ තමයි මං ඒ දැක්ක කෙල්ල කියලා. කොහමද දීමා එයාගේ අම්මා මේක ඇතුළට ඇරලවලා මෙතනින් යනවා. ඒ වෙලාවේ තමයි වාසු පස්සෙන් ගිහින් එයාට කතා කරන්නේ. වාසු අහනවා මාව අඳුරනවද කියලා. ඒ වෙලාවේ දීමට මතක් වෙන්නේ ලයික් ඇප් එකේ කටහඬ. එහෙම නැතුව ඊයේ වාසු දැක්ක කියන එක නෙවෙයි. කොහමද වාසු එයාට මතක් කරනවා ඔය කටහඬ මගේ තමයි. හැබැයි ඊයේ අපි දෙන්න හම්බුණා කියලා. ඉතින් දීම ගොඩක් සතුටු වෙනවා ලයික් ඇප් එකේ කටහඬ අයිති කෙනා එයාට හම්බුන එකට. ඒ වගේම එයා මේ වෙලාවේ ඒ ගැන කියලා වීඩියෝ එකක් කරනවා. ඊට පස්සේ දීමා මෙතනින් යන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ තමයි වාසු කියන්නේ මට ඔයා එක ටිකක් කතා කරන්න ඕන කියලා. මේ වෙලාවේ දීමා කියනවා මට ඔයාගේ ලයික් ID එක දෙන්න කියලා. ඒ වෙලාවේ වාසු කියනවා එයා ළඟ එහෙම එකක් නැහැ. ඒ තියා එයා ළඟ ෆෝන් එකක්වත් නැහැ කියලා. එතකොට දීම කියන්නේ ලයික් පාවිච්චි කරන්න නැති අය එක්ක කතා කරන එකත් අවදානමක්. අනික ඔයා ළඟ ෆෝන් එකක්වත් නැහැනේ කියලා. එහෙම කියලා දීම මෙතනින් යනවා. දීම මෙහෙම කියන්නේ මේ ලයික් ඇප් එක හරහා සම්බන්ධතාවයක් කරගෙන යන එක ලේසි කියලා එයා විශ්වාස කරන නිසා. මොකද හැම දෙයක්ම මේ ඇප් එකේ රෙකෝඩ් වෙනවා. කොහොමද මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ සූර්යන් උසාවියට ඇවිත් ඉන්නවා. මොකද එයාගේ ලයික් ඇප් එක මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානි කරනවා කියලා එක සංගමයක් විසින් නඩුවක් දාලා තියෙනවා. ඉතින් මුලින්ම පින්සර මඩුල්ල සූර්යන්ගෙන් අහන්නේ මේ ඇප් එකේ මිනිස්සුන්ට වෙන සේවය මොකක්ද කියලා. ඒකට සූර්යන් කියනවා කාර් අනතුරක් වුණාම ඉන්ෂුරන්ස් එකක් ලැබෙනවා වගේ ආදරයකදී වංචාවක් වුණොත් වින්දිතට ඉන්ෂුරන්ස් එකක් ලැබෙන්න ඕන. ඒ වගේම වැරදි කරපු කෙනා ඒ වැරදි කරා කියලා ඔප්පු කරන්න සාක්ෂි ඕන. ඒකට තමයි අපේ ලයික් ඇප් එකේ මුද්ද ඕන වෙන්නේ. අපි පැය 24ම මිනිස්සුන්ව මොනිටර් කරනවා. ඊට පස්සේ වැරදි කරපු කෙනාගෙන් ලයික් ඇප් එක හරහා දඩයක් නියම කරනවා කියලා. ඒත් මේ වෙලාවේ විනිසුරු මඩුල්ල අහනවා ඒ මොනවා වුණත් මිනිස්සු කරන ඕනම දෙයක් බලන්න ඔයාලට ඇක්සස් තියෙනව නේද කියලා. මේ වෙලාවේ සූර්යන් කියන්නේ ඔව් කියලා. ඉතින් මේක නීති විරෝධී වැඩක් නිසා මේ ඇප් එක තහනම් කරන්න මේ අය කතා වෙනවා. හැබැයි ඊට කලින් මේ ඇප් එක ගැන මිනිස්සු කියන දේවල් බලන්න මේ අය තීරණය කරනවා. ඉතින් මේ විමසම සිද්ධ වෙන්නේ සජීවීව. මේ වෙලාවේ මේ ඇප් එක ගැන අහන හැමෝම කියන්නේ ඇප් එක නිසා එයාලගේ සම්බන්ධතා ගොඩක් ආරක්ෂිත වෙලා තියෙනවා. මේ ඇප් එක දිගටම තියෙන්න ඕන කියලා. කොහමද මේකෙන් පස්සේ මිනිස්සුන්ට මඩුල්ල එක තීරණයකට එනවා. ඒ තමයි මේ ඇප් එක දැන් බෑන් කරන්නේ නැහැ. හැබැයි මෙතන ඉඳන් අවුරුද්දක් ඇතුළත මේ ඇප් එකේ මිනිස්සුන්ට කරදරයක් වෙන්න බෑ. ඒ වගේම මිලියන 20ක් ඉන්න සබ්ස්ක්‍රයිබ් ගාන මිලියන 50ක් වුණොත් මේ ඇප් එක භාවිතයට සුදුසුයි කියලා තීරණය කරනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත වුණොත් මේ ඇප් එක බෑන් වෙනවා කියලා. ඉතින් මෙතනින් පස්සේ වාසු දීමගේ අම්මගේ සහායකයා වෙන ජොලියෝ මුණ ගැහෙන්න යනවා. එයාට ඕන දීම ගැන විස්තර දැනගන්න. වාසු ජොලියගෙන් අහනවා ඇයි දීම හැම වෙලාවෙම ෆෝන් එකේම ඉන්නේ? එයාට ඒකින්ත ලෝකයක් නැද්ද කියලා. මේ වෙලාවේ ජොලි ඒකට එක කතාවක් කියනවා. ඇත්තටම දීම පොඩි කාලේ ඉඳන්ම දීමගේ අම්මා සෝෂල් මීඩියා වල තරුවක් වෙලා ඉඳලා තියෙනවා. අම්මා කරන කියන හැමදේම සෝෂල් මීඩියා වල දානවා. ඉතින් දවසක් දීම එයාට කේක් එකක් හදලා දෙන්න කියලා අම්මට කිව්වත් අම්මා දීමට ෆෝන් එක දීලා කියනවා මේකෙන් ඕඩර් කරගන්න කියලා. මොකද එයාගේ සම්පූර්ණ අවධානය තිබුණේ එයාගේ සෝෂල් මීඩියා ෆොලෝවර්ස් වැඩි කරගන්න එක දිහා. ඒ වගේම දීම අම්මට කතන්දර කියලා දෙන්න කිව්වත් අම්මා එයාට කියනවා ඇලෙක්සට කියලා කතන්දර අහගන්න කියලා. මේ නිසාම දීම පොඩි කාලේ ඉඳන්ම නින්දට යන්නේ AI ඇසිස්ටන්ට් කෙනෙක්ගේ සහාය ඇතිව. ඇත්තටම කිව්වොත් දීම පොඩි කාලේ ඉඳන්ම හැදී වැඩෙන්නේ ෆෝන් එකත් එක්ක. ඒ වගේම සෝෂල් මීඩියා වගේම AI ඇසිස්ටන්ට්ලගේ සහාය ඇතිව. මේ නිසා ලොකු වෙන්න දීම සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙනවා. ඔය අතරේ තමයි දීමගේ තාත්තා එයාගේ අම්මයි කරඬු වෙලා දීමව අත්හැරලා යන්නේ. මේ නිසාම දීම තීරණය කරනවා කවුද හරි මං ආදරය කරන්නේ මට ගොඩක් ආදරය කරන කෙනෙක්ට. ඒ වගේම මට හොඳින් ගැලපෙන කෙනෙක්ට කියලා. මොකද දීම බය වෙනවා නොගැලපෙන පිරිමි කෙනෙක් එයාගේ ජීවිතයට ඇවිත් එයාටත් අම්මට සිද්ධ වුණ දේම සිද්ධ වෙයි කියලා.
ඒක නිසා එයා ලයික් ඇප් එකට කියනවා මං කවදා හරි යාළු වෙන්නේ ඔයා මට ගැලපෙනවා කියලා තහවුරු කරන කෙනෙක් එක්ක විතරයි කියලා. ඉතින් මේ කතාව දැනගත්තට පස්සේ වාසුගේ යාළුවෙක් කෙන කාව්‍යා වාසුට කියනවා ඔයාට දීමව යාළු කරගන්න ඕන නම් ඔයාට ෆෝන් එකක් ගන්නම සිද්ධ වෙනවා කියලා. ඒත් ඇත්තටම වාසුට දීමයික යාළු වෙන්න ඕන වුණත් එයාට එයාගේ තාත්තට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා එයා ෆෝන් එකක් මිලදී ගන්න කැමති වෙන්නේ නෑ. කොහොම වුණත් ඊළඟ දවසේ උදේම වාසු ෆෝන් ෂොප් එකක් ඉස්සරහට වෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා කාව්‍යව හොයාගෙන එයාගේ ගෙදරට යනවා. ඉතින් ඇත්තටම වාසු අලුත්ම ලයික් ෆෝන් එකක් මිලදීගෙන තියෙනවා. ඉතින් ඒක හදාගන්න ඕන නිසා තමයි එයා මේ කාව්‍යව හොයාගෙන එන්නේ. ඒ කියන්නේ වාසු තීරණය කළා තියෙනවා එයාගේ තාත්තට විරුද්ධ වෙලා දීමව යාළු කරගන්න. ඉතින් කාව්‍යා ඒ ෆෝන් එකේ සෙටින්ග්ස් හදලා වාසුට ලයික් account එකකුත් හදලා දෙනවා. ඉතින් කාව්‍යා කියනවා ඔයා ගෙදර යන වෙලාවට ඔයාගේ ෆෝන් එක මගේ ළඟ තියන්න. නැත්නම් ඔයාට තාත්තගෙන් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. කොහොම හරි ඔය අතරේ තමයි සූර්යන්ට එයාගේ සහායකයා කියන්නේ අපි සබ්ස්ක්‍රයිබ් මිලියන 30 පහු කරා කියලා. ඒ වගේම ඒ කෙනා කියනවා අපේ මිලියන 30 ග්‍රාහකයා වෙන කවුරුවත් නෙවෙයි ෆෝන් පාවිච්චි කරන එක මොඩ වැඩක් කියලා ඔයාගේ ඉස්සරහ පුරසාරම් කියපු වාසු කියලා. මේ වෙලාවේ සූර්යන් කියනවා වාසු දිහා ඇහැ ගහගෙන ඉන්න. එයා කරන්න කියන්නේ මොනවද කියන එක අපි දැනගන්න ඕන කියලා. ඇත්තටම මේ සූර්යන්ට පුළුවන් එයාගේ ඕනම ග්‍රාහකයෙක් දිහා හොරෙන් බලාගෙන ඉන්න. ඔය අතරේ වාසු දීමගේ ලයික් account එක හොයාගෙන එයාට රික්වෙස්ට් එකක් දානවා. ඉතින් දීමා එයාගේ රීල් එකක් කරලා ඉවරනාට පස්සේ එයාට ඇවිත් තියෙන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් පරීක්ෂා කරලා බලනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ වාසුගෙනුත් එයාට රික්වෙස්ට් එකක් ඇවිත් තියෙනවා කියලා. ඉතින් එයා ලයික් ඇප් එකට කියනවා ඒක ඇක්සෙප්ට් කරන්න කියලා. ඉතින් මේක දැක වාසු ගොඩක් සතුටු වෙනවා. ඉතින් වාසු ඒ වෙලාවෙම දීමට මැසේජ් එකක් දානවා මට ඔයාව හම්බ වෙන්න ඕන කියලා. ඉතින් දීම වාසුට එක ලොකේෂන් එකක් එවනවා. වාසු එයාගේ යාළුවා රාජු එක ඒ ලොකේෂන් එකට යනවා. ඒ වෙලාවේ තමයි වාසු දකින්නේ දීම ලස්සනට මෙලී ඩාන්ස් පුරුදු වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ වාසු දීම එක්ක කතා කරන්න යනවා. ඉතින් මේ දෙන්න හොඳම යාළුවෝ වෙනවා. කොහමද වාසුට මේ දේවල් වල තේරුමක් නැති නිසා එයා හිතාගෙන ඉන්නේ දීම යාට කැමති වුණා කියලා. ඒ නිසාම කාව්‍යා වාසුට කියනවා එයා තාම යාළුවෙකු විතර තමයි ඔයාව බාරගෙන තියෙන්නේ. ඔය දෙන්න ආදරය කරනවා නම් ඔය දෙන්නගේම account වල කමිටඩ් කියලා වැටෙනවා කියලා. ඉතින් එදා දවසේම වාසු දීම එක්ක එයාට පුළුවන් හැම වෙලාවෙම කාලය ගත කරනවා. කොහමද වාසු කාව්‍යාගේ ගෙදරට ආවට පස්සෙත් එයා දීම එක්ක මැසේජ් කර කර ඉන්නවා. පාන්දර 5 වෙනකම් එයාට ගෙදර යන්න එක අමතක වෙලා යනවා. ඉතින් තාත්තා බලාගෙන ඇති කියලා හිතලා වාසු එයාගේ ගෙදරට එනවා. ඒ වෙලාවේ තමයි වාසු දකින්නේ එයාගේ තාත්තා ඊරෑ එළි වෙනකම් එයා කන එනකම් බලාගෙන ඉඳලා කැම මේසෙ උඩම නිින්ද ගිහින් කියලා. ඉතින් මේකෙන් වාසුට එයාගේ තාත්තගෙන ගොඩක් දුක හිතෙනවා. වාසු තේරුම් ගන්නවා එයාගේ තාත්තා එයාට කොච්චර ආදරෙයිද කියලා. ඔය අතරේ සූර්යන් එයාගේ ඇප් එකට අලුත්ම අප්ඩේට් එකක් අත්හදා බලනවා. සූර්යන් ඒකට කියන්නේ ලව් ස්කෝ කියලා. ඉතින් මේ ඇප් එක හරහා ආදරය කරන අයගේ ආදරේ කොච්චර දුරට ගැලපෙනවද කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් සූර්යන් එයාගේ සමාගමේ වැඩ කරන සේවකයන් යොදාගෙන මේ දේ අත්හදා බලනවා. ඔය අතරේ දීම වාසුත් එක්ක හැලොවින් පාටි එකකට එනවා. හැබැයි එතෙන්දි කවුරුවත්ම දීම එක්ක සෙල්ෆි ගහන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒ කිසිම කෙනෙක්ට දීම ගැන අවධානයක් නැහැ. දීම වාසුට අඬ කියනවා මට ඉක්මනට මගේ ෆලෝවර්ස්ලා මිලියන 10 හදා ගන්න ඕන. ඒක තමයි මගේ එකම හීනේ කියලා. මිනිසම වාසු එක එක දේවල් පාවිච්චි කරලා දීමගේ පෙනුම ටිකක් භයානක විදියට වෙනස් කරනවා. ඊට පස්සේ එයා දීමට කියනවා අපි ඔයාගේ account එකෙන් reel එකක් දාමු. අපි ඔයා වතර උඩ ඇවිදිනවා වගේ වීඩියෝ එකක් කරමු. ඔයාට කරන්න තියෙන්නේ බෝඩ් එකක් උඩ හිටගෙන ඉන්න එක විතරයි. අපි කවුරු හරි දාලා වතර යටින් බෝඩ් එක ඇදගෙන යමු කියලා. ඉතින් දීම මේ වැඩේට කැමති වෙනවා. ජොලි කියනවා මං දීම වෙනුවෙන් වතර යටට යන්නම් කියලා. කොහොමයි ටික වෙලාවකට පස්සේ දීම පුගල් එක පැත්තට ඇවිදන් යනවා. ඒ අතර ජොලි තරුණියන් පිරිසක් එක්ක කතාවට වැටෙනවා. එයාට අමතක වෙනවා එයා දැන් ඉන්න ඕන පූල් එක ළඟ කියලා. ඉතින් ඔය සිද්ධිය වාසු දකිනවා. එයා දීමව වතුරට වැටෙන කලින් පූල් එකට බැහැලා අර බෝඩ් එක අල්ල ගන්නවා. හැමෝම හිතන්නේ දීම වතුර උඩ ඇවිදිනවා කියලා. ඉතින් මේ රීල් එක ලයික් ඇප් එකේ ලයිව් වෙන නිසා දීමගේ ෆලෝවර්ස් ප්‍රමාණය එන්නම වැඩි වෙනවා. කොහමද දීම ගොඩට ආවට පස්සේ තමයි එයා දැනගන්නේ වාසු එයා වෙනුවෙන් හුස්ම ගන්නවත් නැතුව වතුර යටට වෙලා හිටියා කියලා.
ඉතින් එදා රෑ දීමගේ ෆොලෝවර්ස්ලා මිලියන 10 පහු කරගෙන යනවා. මිනිසාම එයාට ඕන වෙනවා වාසුව මුණ ගැහෙන්න. එයා වාසුට මැසේජ් එකක් දානවා. එතනින් පස්සේ මේ දෙන්න එකිනෙකා හමු වෙනවා. ඒ වගේම දීම වාසුට කියනවා මං ඔයාට ආදරය කරනවා කියලා. මොකද දීමට පොඩි කාලේ ඉඳන්ම ඔන්න වෙලා තිබුණේ එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් එයාට ගොඩක් ආදරය කරන කෙනෙක්ව. අද පාටි එකේදී උන සිද්ධියෙන් පස්සේ දීම වාසු ගැන තේරුම් අරගෙන තියෙනවා. ඉතින් මේ දෙන්න එලක මුදු දෙක ලං කරලා ආදරෙන් බැඳෙනවා. එතනින් පස්සේ වාසු දීම එක ආදරෙන් ඉන්නවා. ඒ දෙන්නට දෙන්න නැතුව බැරි වෙනවා. ඉතින් මෙහෙම කාලය ගෙවිලා යනවා. දවසක් කාව්‍ය වාසු වගේම දීමා පාටියකට සහභාගී වෙලා ඉන්නවා. ඉතින් කාව්‍ය වාසුට සමුදෙන්න හිතාගෙන එයාගේ කම්මලට කිස් එකක් දෙන්න එනවා. හැබැයි ඒ වෙලාවේ වාසු කාව්‍ය දිහා බැලුව නිසා ඒ කිස් එක ලැබෙන වාසුගේ තොල්වලට. ඇත්තට මේක දැක්කහම දීමට පොඩි ඉරිසියාවක් එනවා. මේ අතරේ තමයි සූර්යයන් ලව් ස්කෝර් එක බලන අලුත්ම අප්ඩේට් එක එළි දක්වන්නේ. ඉතින් ලයික් ඇප් එක භාවිත කරන ආදරවන්තයන් ගොඩක් එයාලගේ ලව් ස්කෝර් එක පරීක්ෂා කරනවා. ඒ අතරේ තමයි දීම දකින්නේ එක කපල් එකක් පාරමැදම රණ්ඩු වෙනවා කියලා. ඉතින් එයා වාසුට කියනවා මම රණ්ඩු කරන අයට ආස නැහැ. විශේෂයෙන්ම නරක වචන කියන අයට මට විශ්වාසය ගොඩක් වැදගත් වෙනවා කියලා. එතනින් පස්සේ මේ දැන කවුරුවත් නැති තැනකට එනවා. ඒ වෙලාවේ වාසුට දීමව කිස් කරන්න ඕන වෙනවා. හැබැයි දීම ලයික් ඇප් එකෙන් අහනවා මං ලව් ස්කෝර් එක චෙක් නොකර වාසුව කිස් කරාට කමක් නැද්ද කියලා. හැබැයි ඇප් එකෙන් කියනවා ලව් ස්කෝර් එක චෙක් කරන්නේ නැතිව කිස් කරන එක අවදානම් කියලා. ඒත් වාසු කියනවා ඔයාට මාව කිස් කරන්න ඕන නම් මටත් ඔයාව කිස් කරන්න ඕන නම් ඇයි අපි එක ඇප් එකකින් අහන්නේ කියලා. ඉතින් වාසුගේ බලකිරීම නිසාම දීම වාසුව කිස් කරන්න කැමති වෙනවා. ඉතින් මේ දෙන්න එක තැනක ඉඳගෙන ටිකක් රොමැන්ටික් විදියට කතා කර කර ඉන්නවා. ඇත්තටම දැන් මේ දෙන්න හදන්නේ දීමයි ගෙදරට ගිහින් ආදරෙන් එකතු වෙන්න. කොහමද මේ වෙලාවේ දීම අහනවා ඇයි අපි මගේ ගෙදරට යන්නේ? අපි ඔයාලගේ ගෙදරට යමුකෝ කියලා. ඒ වෙලාවේ තමයි වාසු කියන්නේ මගේ ගෙදර ෆෝන් පාවිච්චි කරන්න තහනම් කියලා. ඉතින් දීමට මේ දේ දැනෙනවා. මොකද ෆෝන් එක තමයි දීමගේ මුළු ජීවිතේම උනේ. ඒ වෙලාවේ එයාට ඇහෙනවා සූර්යන්ගේ ඇඩ් එක යනවා ඔයාගේ ලව් ස්කෝර් එක චෙක් කරේ නැද්ද කියලා. ඉතින් දීමටත් එයාගේ ස්කෝර් එක පරීක්ෂා කරන්න ඕන වෙනවා. ඉතින් දීම බල කරන නිසාම වාසු එක පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේ දෙන්නට ලව් ස්කෝර් එකෙන් එන්නේ 103ක් විතරයි. මේ නිසාම දීම මේ වෙලාවේදී කියනවා මං හිතුවා හරි අපි දෙන්න කීරවත් ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් දීම හිතනවා වාසු කියන්නේ එයාගේ ජීවිතේට භයානක කෙනෙක් කියලා. ඒ නිසාම එයා මේ සම්බන්ධය නවත්තන්න හදනවා. හැබැයි ඒකට වාසු කැමති නෑ. එයාට ගොඩක් තරහ යනවා. ඒ එන තරහට එයා නරක වචන වලින් දීමට බනිනවා. ඉතින් ඇත්තටම දීම කැමති නෑ කවුරුවත් එයාට එහෙම කතා කරන එකට. මේ නිසා එයා හිතනවා වාසු එයාට ඇත්තටම ගැලපෙන්නේ නෑ. ඒකයි ඇප් එකනොත් 103ක් පෙන්නුවේ. මේ ඇප් එක හැමෝටම වඩා හරි කියලා. මේ නිසා එයා වාසු අත්හැරලා දාලා මෙතනින් යනවා. ඉතින් එයා ගියාට පස්සේ එතෙන්ට කාව්‍ය එනවා. ඉතින් වාසු කාව්‍යයට සිද්ධ වුණ දේ කියනවා. මේ වෙලාවේ අහම්බෙන් වගේ එතනක ලව් ස්කෝර් එක 193ක් විදියට පෙන්නනවා. ඉතින් වාසු කියනවා අපි දෙන්න යාළුවෝ වෙලත් ඔයාටයි මටයි 193ක් පෙන්නනවා. ඒත් මටයි දීමටයි 105ක්වත් නැහැ කියලා. වාසු හිතනවා ඒ ඇප් එක බොරු එකක් කියලා. කොහොම වුණත් මේ දිහා ඈත ඉඳන් දීම බලාගෙන ඉන්නේ. එයා හිතනවා වාසු එයාට හොරෙන් කාව්‍යයික ආදරය කරනවා ඇති. ඒකයි එදා ඒ දෙන්න එයාගේ ඉස්සරහම කිස් කරේ. ඒකයි අද ඒ දෙන්නගලා ස්කෝර් එක 193ක් පෙන්නන්නේ. කාටවත් ලයික් ඇප් එකට බොරු කරන්න බෑ කියලා. දීම තදින්ම මේ ඇප් එක විශ්වාස කරනවා. මේ නිසාම දීම අඬ මෙතනින් යනවා. ඉතින් වාසු පිස්සෙන් වගේ හැසිරෙනවා. එයාට හිතා ගන්න බෑ සිද්ධ වුණේ මොකද්ද කියලා. එයාගේ ෆෝන් එකත් විසි කරලා දානවා. ඊට පස්සේ ආයෙම එයා මේ ෆෝන් එක ළඟට ගිහින් අහනවා දීම මට ගැලපෙන්නේ නැහැ කියලා. ඔයා කොහොමද කියන්නේ? කිසිම ඇප් එකකට මං ගැන තීරණ ගන්න බෑ කියලා. කොහොම වුණත් මේ දිහා සූර්යයන් වගේම එයාගේ කණ්ඩායම බලාගෙන ඉන්නේ. සූර්යයන් සතුටින් ඉන්නේ ෆෝන් එක පාවිච්චි කරන්න නැහැ කියපු කෙනා දැන් ෆෝන් එකක් නිසාම දුක් විඳිනවා දැකලා. කොහොම වුණත් ඔය වෙලාවේ තමයි වාසුගේ තාත්තා රාජු එක්ක මෙතෙන්ට එන්නේ. වාසු ෆෝන් එකට නැවිලා ඉන්න විදිය දැකලා එයාට ලොකු දුකක් දැනෙනවා. එයා එතනින් යනවා. මේ වෙලාවේ තමයි වාසුට මතක් වෙන්නේ එයා තාත්තට දීපු පොරොන්දුව. කොහොම වුණත් මේ වෙලාවේ වාසු එක තීරණයකට එනවා.
එයාගේ ජීවිතය විනාශ කරපු ඇප් එක බොරුවක් කියලා ඔප්පු කරන්න. ඒ වගේම ඇප් එකට කවදාවත් මිනිස්සෙක්ගේ හදවතක් වගේ වැඩ කරන්න බෑ කියලා ඔප්පු කරන්න. වාසු කියනවා මම හැමෝගෙම ෆෝන් වලින් මේ ඇප් එක අයින් කරනවා කියලා. ඉතින් සූරියන් මේ දිහා hina වෙලා බලාගෙන ඉන්නවා. මොකද මේ දේ කරන්න බෑ කියලා එයා දන්නවා. මෙතනින් පස්සේ වාසු ඉන්නේ එයාගේ ගෙදර. ඒ කියන්නේ ඕගනික් වර්ල්ඩ් එකේ. ඒත් එයාගේ තාත්තා ඉන්නේ ගොඩක් දුකින්. මොකද තමන්ගේ තාත්තට වඩා වැඩ කරන්න නැති ෆෝන් එකක් වාසු ලොකු කරගත්තා. ඉතින් තාත්තා දුකින් ඉන්න එක වාසුට දරා ගන්න බෑ. කොහොමද ඊළඟ දවසේ සූරියන් එයාගේ ඇප් එක ගැන වැඩසටහනක් කරනවා. ඔය වෙලාවේ තමයි ඉස්සරහට ආව වාසු හැමෝටම ඇහෙන්න කියන්නේ මේ ඇප් එක බොරුවක් කියලා. ඉතින් මේ දේ මෙතන ඉන්න හැමෝම වීඩියෝ කරගන්නවා. වාසු සූරියන්ට කියනවා මොන දේ වුණත් ඇප් එකට මිනිසුන්ගේ හිතේ හැඟීම් තේරුම් ගන්න බෑ. මගේ ආදරේ 100%ක් තියේදී ඔයාගේ ඇප් එකකින් ඒක පෙන්නුවේ 103ක් කියලා. ඒක වැරදි වැඩක් කියලා. මේ වෙලාවේ සූරියන් hina වෙලා කියනවා මගේ ඇප් එක වැරදි කියලා මම පිළිගන්නම්. හැබැයි ඔයාගේ ආදරෙන් දිනන්න ඕන. එතකොට මගේ ඇප් එක ෆේල් කියලා මම පිළිගන්නවා කියලා. මේ වෙලාවේ වාසු කියනවා හදවතකට කරන්න පුළුවන් දේ කිසිම ඇප් එකකට කරන්න බෑ කියලා මං ඔප්පු කරනවා. ඒ වගේම දීමව ආපහු මගේ ළඟට ගන්නවා කියලා. ඉතින් සූරියන් වාසුට දවස් 30ක් කල් දෙනවා. සූරියන් කියනවා මේ දේ කරගන්න බැරි වුණොත් වාසු එයා කකුල් දෙක ළඟ වැඳ වැටෙන්න ඕන කියලා. කොහොම වුණත් මේ සිදුවීම දීමත් ටීවී එකෙන් බලාගෙන ඉන්නේ. එයාට වාසු එක්ක කේන්ති යනවා. මෙතනින් පස්සේ වාසු ආයෙම ලයික් ඇප් එකේ මුද්ද දාගෙන ඒ ඇප් එකෙන්ම වීඩියෝ එකක් කරනවා. එයා කියනවා එයාට වගේ මේ ඇප් එකෙන් අසාධාරණයක් සිද්ධ වුණ ඕනතරම් අය ඇති. එහෙම අය එයාගේ ළඟට එන්න කියලා. ඉතින් ඇත්තටම ඒ වගේ අය ගොඩක් ඉන්නවා. ගොඩක් ආදරෙන් හිටිය අය පවා මේ ඇප් එක නිසා තරහ වෙලා තියෙනවා. මේ නිසා ඒ අය වාසු එක්ක එකතු වෙනවා. ඒ වගේම එයාලා මේ ඇප් එක ෆෝන් එකෙන් අයින් කරලාම දානවා. මිනිසා සූරියන්ගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය එකපාරටම අඩු වෙනවා. කොහොම වුණත් වාසුට දීමවත් ආපහු යාළු කරගන්න වෙනවා. මිනිසා එයා ඊළඟට එන්නේ දීම හමු වෙන්න. හැබැයි ජොලි වාසුට දීම එක කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒත් මේ වෙලාවේ දීමට වාසු ගැන දුකක් දැනෙනවා. කොහොම හරි දීම දුකින් උනත් වාසුව බ්ලොක් කරලා දානවා. මේ අතරේ සූරියන් පාඩුවේ ඉන්නේ නැහැ. එයාගේ කාර්ය මණ්ඩලයට කියනවා වාසුගේ යාළුවා කාව්‍යාට හැම වෙලාවෙම පෙන්වන්න ඕන යාළුකම ආදරයට හැරෙනවා කියන පෝස්ට්. ඒ වගේම දීමට පෙන්වන්න ඕන ලයික් ඇප් එක 100%ක් නිවැරදි කියන පෝස්ට්. ඒ විතරක් නෙවෙයි වාසු දාන පෝස්ට් කාලඟටවත් යන්නේ නැති වෙන්න ෆිල්ටර් දාලා බ්ලොක් කරන්න. මොන දේ වුණත් දීම සහ වාසු ආයෙ එකතු වෙන්න බෑ කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්නන්නේ වාසුයයි ගෙදර ඉන්නවා. මේ වෙලාවේ රාජු වාසුට කියනවා කාව්‍යා තමයි ඔයාට ගැළපෙන කෙනා කියලා. ඒත් වාසු කියන්නේ ඒ දෙන හොඳ යාළුවෝ විතරයි කියලා. කොහොම වුණත් කාව්‍යා දැන් වාසුට කැමැත්තෙන් ඉන්නේ. එයා වාසුට කියනවා එදා ලව් ස්කෝර් එක අනුතන වෙද්දිම මං ඒක දැනගත්තා කියලා. ඒත් වාසු එයාට අකමැති නිසා කාව්‍යා එතනින් යනවා. මේ වෙලාවේ වාසු එයාගේ පස්සෙන් යනවා. ගිහින් කාව්‍යාව කිස් කරන්න හදනවා. ඉතින් මේ දේ ඕගනික් වර්ල්ඩ් එකේ ඉන්න කට්ටියක් ෆොටෝ ගහ ගන්නවා. මේ අය සූරියන් එවපු අය. ඊට පස්සේ මේ ෆොටෝ එක සූරියන්ට ලැබෙනවා. ඒ ෆොටෝ එකේ තියෙන්නේ මෙතන ලං වෙනවා විතරයි. ඉතින් සූරියන් කරන්නේ AI තාක්ෂණයෙන් වාසු කාව්‍යව කිස් කරන විදිහට වීඩියෝ එකක් හදන එක. ඊට පස්සේ ඒක වෛරල් කරනවා. ඉතින් මේ දේ දැක්ක හැමෝම හිතනවා වාසු කරන්නේ බොරුවක්. එයා දීමට ආදරය කරන්නේ නැහැ. ලයික් ඇප් එක ඇත්ත තමයි කියලා තියෙන්නේ කියලා. මේ වීඩියෝ එක දීමත් දකිනවා. එයාට හොඳට මැඬෙනවා. එයා හිතනවා මේ දේ දැකලා ඇයි අර දුක හිතෙන්නේ කියලා. මොකද එයා වාසුට ඇත්තටම ආදරය කරනවා. මෙතනින් පස්සේ මේ වීඩියෝ එක නිසා වාසු ගැන මිනිස්සු හිතන් හිටිය විදිහ වෙනස් වෙනවා. ඒ නිසා ආපහු ලයික් ඇප් එකේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ වීඩියෝ එක දිහා බලන් හිටිය කාව්‍යාට මතක් වෙනවා එදා ඇත්තටම සිද්ධ වුණ දේ. ඒ තමයි වාසුව කිස් කරන්න උත්සාහ කරනවා. ඒත් කාව්‍යා ඒකට ඉඩ දුන්නේ නැහැ. මොකද එයා ඇත්තටම වාසුව සැලකුවේ එයාගේ යාළුවෙක් විදිහට. එයා වාසුට ආදරය කරා නම් වාසු කිස් කරද්දී ඒකට ඉඩ දෙනවා. වාසු එයාට ඒක තේරුම් ගන්න තමයි එහෙම කරේ. ලයික් ඇප් එක නිසායි කාව්‍යා ඒ විදිහට හිතන්න යමු උනේ. මේ අතරේ වාසු ප්ලෑන් කරන්නේ දීම එක්ක කතා කරන්න. මොකද මොන ප්‍රශ්නයක් ආවත් එකිනෙකා කතා කරලා ඕනම දෙයක් විසඳ ගන්න පුළුවන්.
ඉතින් වාසු රාජුගෙන් මේකට ප්ලෑන් එකක් අහනවා. ඔය වෙලාවේ තමයි රාජු කියන්නේ දීමා මේ ඕගනික් වර්ල්ඩ් එකට ගෙන ගත්තා නම් වැඩේ හරි කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මේ දෙන ජොලිව හමු වෙන්න යනවා. ගිහින් එයාගෙන් උදව් ඉල්ලනවා දීමව ඕගනික් වර්ල්ඩ් එකට ගෙන්න ගන්න. ඉතින් ජොලි එයාට උදව් කරන්න කැමති වෙනවා. ඔන්න ඊළඟ දවසේ ජොලි ගංජා වලින් හදපු චොක්ලට් එකක් දීමා ළඟට අරගෙන එනවා. හැබැයි දීමා දන්නේ නැහැ ඒ මොකද්ද කියලා. ජොලි එයාට කියනවා මේ චොක්ලට් එකත් එක්ක අපි වීඩියෝ එකක් කරමු කියලා. ඉතින් දීමත් වීඩියෝ එකක් කරනවා. හැබැයි මේ චොක්ලට් එක තහනම් දෙයක් නිසා මේ දෙන්නටම දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. ඉතින් එයාලව ගියන්නේ ඕගනික් වර්ල්ඩ් එකට. කොහොම හරි වාසුගේ ප්ලෑන් එක හරියනවා. ඉතින් මෙතන දීමා විතරක් නෙවෙයි ජොලිත් ඉන්නවා. මේ දෙන්නට දවස් 7ක දඬුවමක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් වාසු මේ දිහා පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා. කොහොමද දීමට සිද්ධ වෙනවා අකමැත්තෙන් උනත් එයාගේ ෆෝන් එක විසික් කරලා දාන්න. ඉතින් එයා ෆෝන් එක විසික් කරලා දාලා මධ්‍යස්ථානයට ඇතුල් වෙනවා. මේ වෙලාවේදී එයාට එයාගේ අම්මව හම්බ වෙනවා. ඉතින් මේ වෙලාවේදී නම් අපිට දීමගේ අම්මගේ වෙනසක් තේරෙනවා. කලින් සෝෂල් මීඩියා වල හිටිය අම්මා දැන් දීමගෙන් අහනවා ඔයා ඉන්නේ අසනීපෙන්ද? ඔයා වෙලාවට කෑවේ නැද්ද කියලා. ඉතින් අම්මා පළවෙනි වතාවට තමයි දීමගෙන් ඒ වගේ දෙයක් ඇහුවේ. ඉතින් ඒක දීමට ගොඩක් දැනෙනවා. මේ කොහොම වුණත් ලයික් ඇප් එකේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය එන්නම අඩු වෙගෙන යනවා. ඒ නිසා සූර්යන්ගේ ඇසිස්ටන්ට් සූර්යන්ට කියනවා අපි වාසුට කතා කරන්න ඕන කියලා. මිනිසා සූර්යන් වාසුගේ ඔෆිස් එකට ගෙන්න ගන්නවා. ඊට පස්සේ එයා කියනවා ඔයා දීමව අමතක කරලා දාන්න. මං ඒ වෙනුවෙන් ඔයාලට රුපියල් කෝටියකුත් එක්ක මේ චිත්‍රපට නිලියක් වුණ මේරිව ලබා දෙන්නම් කියලා. ඇත්තටම මේරි කියන්නේ ගොඩක් සරාගී කෙනෙක්. හැබැයි වාසු මේ වෙලාවේදී කියනවා මගේ හිතේ ඉන්නේ දීමා විතරයි. ඒ නිසා මට ඔයගේ සල්ලිවත් ගහන්න ළමයිවත් ඕන නැහැ කියලා. ඉතින් සූර්යන් වාසුව සල්ලි දීලා ගන්න හැදුවත් වාසුව එකට එකඟ වුණේ නැහැ. ඉතින් ඊළඟ දවසේ වාසු ඕගනික් වර්ල්ඩ් එකේ ඉන්නවා. මේ වෙලාවේ දීමා එයාට කියනවා මම මෙහාට එන්න හේතුව වෙන කවුරුවත් නෙවෙයි ඔයා කියලා මන් දන්නවා. ඒ මොනවා වුණත් ඔයාව මට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මගෙන් ඈත් වෙලා ඉන්න කියලා. හැබැයි වාසු කියනවා මං ඇත්තටමයි ඔයාට ආදරය කරන්න කියලා. ඒකට දීමා කියනවා මට මගේ අම්මට උන දේ වෙනවට මං කැමති නෑ. මට ඕන මට 100%ක්ම ආදරය කරන කෙනෙක්ව කියලා. ඉතින් වාසු දීමට කොච්චර ආදරය කරත් දීමා එක පිළිගන්නේ නෑ. කොහමද මේ වෙලාවේදී දීමා වාසුට නරක වචන වලින් බනිනවා. මේ වෙලාවේ අපිට තේරෙනවා දීමා ටිකෙන් ටික වෙනස් වෙනවා කියලා. ඉතින් ඊළඟ දවසේ කාව්‍යා එයයි වාසුයි අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන එක දීමට පැහැදිලි කරලා දෙනවා. මිනිසාම දීමයි වාසුයි අතරේ ආයෙම හිතවත්කමක් ගොඩ නැගෙනවා. ආයෙම ඒ දෙන්නට දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කාලය ගෙවිලා යනවා. ඉතින් දවස් 7කට තමයි දීමා මේ ඕගනික් සෙන්ටර් එකට ගෙනත් දැම්මේ. ඊට තමයි දීමා මෙහි ඉන්න අවසාන දවස. ඔය අතරේ සූර්යන් හිතනවා හෙට ඕගනික් සෙන්ටර් එකට ගිහින් වාසුට පහර දීලා එයාව මේ සෙල්ලමෙන් අයින් කරන්න ඕන කියලා. මොකද මේක දිගටම සිද්ධ වුණොත් එයාගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒකෙන් මේ ඇප් එක බෑන් වෙන්නත් පුළුවන්. ඉතින් ඊළඟ දවසේ උදේ වාසු දීමා එක්ක කතා කර ඉන්නවා. ඒ වෙලාවේ තමයි රාජු ඇවිත් එයාට කියන්නේ අද සූර්යන් මෙහාට එනවා කියලා මට දැනගන්න ලැබුණා. එයා එන්නේ ඔයාට පහර දෙන්න කියලා. ඉතින් මේකෙන් වාසුට හොඳ අදහසක් එනවා. එයා කියනවා අපි මධ්‍යස්ථානයේ හැමතැනකම කැමරා හයි කරමු. ඊට පස්සේ සූර්යන් මට පහර දෙන එක අපි යාගේ ඇප් එකේම ලයිව් දෙමු. එතකොට මිනිස්සු තේරුම් ගනි සූර්යන් කරන්නේ බොරුවක්. එයා පරාද වෙන යන නිසා මට පහර දෙනවා කියලා. කොහොම නමුත් වාසු දැන් හදන්නේ සූර්යන්ගේ කුටි කනවා වගේ බොරුවට රඟපහන්න. ඊට පස්සේ මේ අය එකතු වෙලා මේ හැමතැනකම වගේ කැමරා හයි කරනවා. ඉතින් එදා රෑ ජොලි දකිනවා මධ්‍යස්ථානයක කාමරයක Wi-Fi router එකක් තියෙනවා. ඉතින් ජොලි ගිහින් ඒක on කරනවා. හැබැයි ඇත්තටම මේ වාසුගේ තාත්තගේ සිග්නල් ජෑම් කරන මැෂින් එක. එයා මේක තියාගෙන ඉන්නේ මේ මධ්‍යස්ථානයේ ඇතුලේ ෆෝන් පාවිච්චි කරන එක නතර කරලා දාන්න. මිනිසම වාසු එහෙම හයි කරු ෆෝන් හැම එකම සිග්නල් නැතුව යනවා. හැබැයි වාසු ඒක දන්නේ නැහැ. ඉතින් සූර්යන් ඇවිත් වාසුට පහර දෙනවා. එයා විසික් වෙලා ගිහින් බිම ඇදගෙන වැටෙනවා. ඇත්තටම මේ පහර නිසා එයාට සිහිය නැති වෙනවා. හැබැයි සූර්යන්ගේ අය ඊට පස්සෙත් වාසුව අල්ලගෙන එයාට පහර දෙනවා. ඉතින් මේ වෙලාවේදී මෙතෙන්ට වාසුගේ තාත්තා එනවා. එයා ඇවිත් මේ අයට පහර දීලා මේකටම නතර කරලා දානවා.
හැබැයි ඊට පස්සේ සූර්යන් දීම ළඟට යනවා. ගිහින් කියනවා ඔයාගේ පෙම්වතාට හොඳ හදවතක් නැහැ. ඒක දුර්වලයි. එයාගේ ජීවිතේ කොයි වෙලාවද කියලා විශ්වාස නැහැ. ඒ නිසා තමයි මගේ ඇප් එකෙන් ඔය දෙන්නට 3% විතරක් දුන්නේ. ඒ නිසා ඔයාගෙන් ඈත් වෙලා ඉන්න. ඔයා එයාට ලං වෙන්න හැදුවොත් මං එයාව ඉක්මනට මල්ලා දානවා කියලා. ඉතින් සූර්යන් දීමට තර්ජනය කරනවා එයා වාසුට ලං වුණොත් එයා වාසුව මල්ලා දානවා කියලා. එහෙම කියලා සූර්යන් එතනින් යනවා. කොහමද ඊළඟ දවසේ උදේ තමයි වාසුට සිහිය එන්නේ. ඒ ආවට පස්සේ තමයි එයා දැනගන්නේ ඊරේ සිද්ධ වුණ කිසිම දෙයක් ලයිව් ගියේ නැහැ කියලා. මොකද ඔයාලා දන්නවා ජොලි වැරදීමකින් සිග්නල් ජැමර් එක ඔන් කරා. කොහමද මේ වෙලාවේදී වාසු දීම කොහෙද කියලා අහනවා. ඒ වෙලාවේ තමයි යාළුවෝ කියන්නේ දීම ඔයාව අත්හැරලා ගියා. ඊයේ සූර්යන් එයාට කිව්ව දෙයින් පස්සේ දීම එයාගේ තීරණය වෙනස් කරා කියලා. ඔය අතරේ දීමායාගේ අම්මට කියනවා අම්මේ මං වාසුට ඇත්තටම ආදරෙයි. ඒත් මං වාසුට ලං වුණොත් සූර්යන් වාසුව මල්ලා දානවා. ඒ නිසා මං වෙන කෙනෙක් බඳින්න තීරණය කරා. මං ඔයා කියන ඕනම කෙනෙක්ව කසාද බඳින්න කැමතියි කියලා. මේ නිසාම අම්මයාගේ යාළුවෙකුගේ පුතෙක් වුණ අශ්වින්ව දීමට අඳුන්වලා දෙනවා. ඉතින් දීමට ඕන කොහමද සූර්යන්ගෙන් වාසුව බේරගන්න. ඒ නිසාම එයා ලයිව් එකක් ගිහින් කියනවා මං අශ්වින් එක්ක විවාහ ගිවිස ගන්නවා කියලා. ඊට පස්සේ දීමා එයා ගිවිස ගැනීමේ වීඩියෝ එක උදානවා. ඒ අතරේ තමයි වාසු දීමව හොයාගෙන මේ ගෙදරට එන්නේ. ඉතින් වාසු කොච්චර බගපත් වුණත් දීමා වාසු කියන දේ අහන්න කැමති වෙන්නේ නැහැ. එයා වාසු එයා ගෙදරින් එළව ගන්නවා. ඉතින් වාසු අඬ ආයෙම ගෙදර යනවා. හැබැයි මගට යද්දී එයාට ආයෙම දීමාව මතක් වෙනවා. ඒ නිසා එයා දීමට කියනවා මං පරාජය බාර ගන්න සූදානම්. ඔයා මං එක්ක සූර්යන්ගේ කාර්යාලයට යන්න එන්න. මං එතෙන්ට ගිහින් මගේ පරාජය බාර ගන්නම් කියලා. ඉතින් දීම වාසු එක්ක සූර්යන්ගේ ඔෆිස් එකට යනවා. ඉතින් වාසු සූර්යන්ට කියනවා මගේ අතින් වැරද්දක් වුණා. මං එක පිළිගන්නයි ආවේ කියලා. එහෙම කියලා එයා දීමාව පැත්තකින් වාඩි කරවනවා. ඊට පස්සේ එයාට කියනවා මං දන්නවා ඔයා මගේ ජීවිතේ නැති වෙයි කියන බයටයි මාව අත්හරින්න හදන්නේ. ඒත් මං සූර්යන්ට බය නෑ. එදා මං ගුටි කෑවේ ඒව රෙකෝඩ් කරගන්න ඕන නිසා කියලා. එහෙම කියලා වාසු සූර්යන්ට හොඳටම පහර දෙනවා. ඒ විතරක් නෙවෙයි වාසු සූර්යන්ගේ රොබ්බල හැම කෙනෙක්ටම පහර දෙනවා. ඉතින් අවසානයේ ඉතිරි වෙන්නේ සූර්යන්ගේ පෙම්වතිය උන රොබෝ තරුණිය විතරයි. ඉතින් මේ වෙලාවේ තමයි හැමෝම දැනගන්නේ ඒ ඉන්නේ රොබෝ කෙනෙක් නෙවෙයි ඇත්තම තරුණියක් කියලා. ඒ කියන්නේ සූර්යන් මෙච්චර කාලයක් කරලා තියෙන්නේ බොරුවක්. එයාටත් හැඟීම් දැනෙන්න තියනවා කියන එක මේ වෙලාවේ ඔප්පු වෙනවා. ඉතින් අවසානයේදී වාසු දීමට කියනවා දැන් ඔයාට අයිතිය තියෙනවා මාව බාර ගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න. හැබැයි ඒක ඔයා කරන්න ඕන ඔයාගේම තීරණයකින් මිසක් ඇප් එකක් කියන නිසා නෙවෙයි කියලා. එහෙම කියලා වාසු එළියට යනවා. ඒ වෙලාවේ දීමත් වාසුගේ පස්සෙන්ම එළියට එනවා. මොකද දීමා ඇත්තටම වාසුට ආදරය කරනවා. ඊට පස්සේ දීමා හැමෝම ඉස්සරහා අශ්වින් එයාට දාපු මුද්ද ගලවලා දානවා. ඉතින් හැමෝම ඉස්සරහා එයා වාසුට ආදරේ කියලා කියනවා. අවසානයේදී සූර්යන්ගේ ලව් ස්කෝ එක බොරු කියලා ඔප්පු කරලා දීමයි වාසුයි ආදරෙන් බැඳෙනවා. ඉතින් මේ සිද්ධිය එතන ඉන්න හැමෝම වීඩියෝ කරලා ලයික් ඇප් එකේම දානවා. එනිසාම හැමෝම දැනගන්නවා ආදරය කරන්න ඕන හැඟීම් දැනීම් එක මිසක් ඇප් එකක් කියන විදිහට නෙවෙයි කියලා. ඉතින් එතනින් මේ සුපිරි මූවි එකත් අවසන් වෙනවා. අද මූවි එක ඔයාලා රස වින්දා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ සුපිරි මූවි එකකින් ආයෙත් හම්බ වෙමු.